කොමිෂන් වාර්තාවේ හොයන්න ඕනේ. මම දන්න විදිහට මේකේ ඉස්හාම වෙන්නේ නැහැ. දැන් මේක දේශපාලන වාර්තාවක් කියලා දැන් සැකයක් පඩ කියලා තියෙනවා. දැන් මේ වගේ දේවල් වුණාම ලෝකේ කරලා තියෙන ක්‍රියාදාමය ප්‍රේමදාස මහත්තයා පිය කියලා. ඒ ආණ්ඩුව විජේතුමා මහත්තයා මොකද කරන්නේ? ඒ ස්කොට්ලන්ඩ් තහසොත්තු සේවකයල පරීක්ෂණ කළා. ප්‍රේමදාස මහත්තයා පිය කියලා. රංජන් විජේරාජ මහත්තයා පිය ගියාම ජර්මන් රාජසත්තු සේවකයලා විවාහ කළා. දැන් 300 ගණන් කරපන්. මේ ආණ්ඩුවේ තුනේ බලයට ආවට පස්සේ ලෝකේ බල සම්පන්න වෙනත් සංවිධාන කීපයක් තෝරගෙන ගෙන්නන්න. දැන් ලෝකේ තියෙනවා රුසියාවේ තියෙනවා FSB එක, පාකිස්තානයේ තියෙනවා ISI, එංගලන්තයේ තියෙනවා MI6 එක, චීනයේ තියෙනවා MSS එක, ඊළඟට ඇමරිකාවේ තියෙනවා CIA එක. දැන් තියුනේ ලෝක ඒ වගේ රාජසත්තු සංවිධාන වල බලවතුන් ගෙනල්ලා විභාගයක් කරන්න. කවුද මේක කරලා තියෙන්නේ කියලා. ඔබ එකක් මතක තියාගන්න. අපේ ආණ්ඩුව පෙරළුවේ ඔබයි කියලා හිතනවා. මම දන්න විදිහට ඔබ දෙන්නේ පෙරළුවේ. අපේ ආණ්ඩුව පෙරළුවේ ජාත්‍යන්තර බලවත්. ඇයි අපේ ආණ්ඩුව ජාත්‍යන්තර බලවත් පෙරළුවේ? මොකද දන්නවද? දන්නවා පොලේ තියෙන කෙනෙක් රටක් පාලනය කරොත් අවුරුදු 5ක් 10ක් ලෙඩක්.